Hey guys, ඉඳලා මේ යාළුවන්ට පොඩි ආතල්ලයක් දුන්නා. හොඳ පුඩියක් සෙට් කරලා දුන්නා. බලමු යාළුවන්ගේ රියැක්ෂන් එක. දැම්ම මේ වතුරයක් කරගෙන යනකම කුඹුරේ ඉන්නේ. බලමු කොහොමද කියලා. හලෝ මගේ රත්තරන් යාළුවනේ. හොඳයිද? හොඳයිද පුඩිය? බොන්ටමයි තොපි කතාව. ඉන්නව රෙද්ද. මදුරංග හොඳයිද පුඩිය? හොඳයි පුඩිය හොඳයි. වතුර ගෙනාවා. වතුර. ඔයාලට මොනවද මගේ FB එකේ යාළුවන්ට ඔයාලට කියන්න තියෙන හොඳයිද? යෝ අද බැජි වල සෙට් එකක් ඇවිල්ලා ඉන්න මේ ගෝයන් කපන්න සපෝට් එකක් දෙනවා. මිස්ටර් නුවන් ඉන්නවා. නයිට් කරලා ඇවිල්ලා සපෝට් එකක් දෙනවා. ඔයා තමයි යාළුවෝ මං ඉන්න යාළුවෝ. මේ ඉන්නේ ඔය යාළුවෙක්. කවුදකින්ද බන්ද කියන්න ඕනේ නැහැ. දන්නවනේ මදුරංග ඉස්සුවොත් දන්නා. බයික් එකක් දෙක තුනක් කඩනවා ගෑරේජ් දාස්. ආයෙක කෙනකම ඉන්න අපි දැන් මේ ටික මේ කනෙක්ට් ටිකක් දුන්නා අපිට. අරක්කු බෝතලයක් ගෙනන් දීපන්. අද බොන්න ඕනේ. අද හොඳට බොන්න ඕනේ. අබේ යාළු කියලා දෙන්න ගෝයන් කපන විදිය. මේ යාළුවෝ දෙනෙක් ආ කොහොමද කපන්නේ කියලා කියන්නන්න. අපි ගෝයන් නෙමෙයි අපිව කපන. ලං කරලා පෙන්නන්න. මෙහෙම දෑකැත්ත දා ගන්නවා. ගෝයන් ගහ මෙහෙම අල්ලලා පොඩ්ඩක් නමනවා. නැත්තම් අතට තමයි වදින්නේ. මෙහෙම කපලා පොඩ්ඩක් නමනවා. වැඩි නමනවා V8 වැටෙනවා. මම ලොකු ගොවියෝ දැන් මේකට කමෙන්ට් දායි. මේ ඔහම කපන්නේ මෙහෙම කපන්නේ. අපිටම ප්‍රෝලා නෙමෙයි. අපි එච්චර මේ දන්නේ නැහැ. තරුණ ජවිය අපි මොකේ බෝර් එක ගිහලා දෙන්නේ අපි ඇවිල්ලා ඉතින් ගයිස් අමාරුම වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ කොළපා ගන්න. කොළපා ගන්න අපි මැෂින් එකක් තමයි ගේන්නේ. ඉතින් මැෂින් එක කමතේ සෙට් කරගෙන ඔක්කොම කරගෙන කට්ටිය රෙඩි වුණා. මේ තියෙන කොලේ. ඔකට කොලේ කියලා කියන්නේ. එතකොට කට්ටිය ඔක්කොම ලෑස්ති වෙලා රෙඩි වෙලා පටන් ගත්තා. කාලුකුණේ නම් පොඩ්ඩක් හොඳනවා දිහින්න. පිටට්ටක් ගාලා ස්පීඩ් කරා. ස්පීඩ් කරලා වැඩි කරා. මේ තියෙන කොළ දෙනවා. කියන්නේ මැෂින් එකට කොළ දානවා කියන්නේ කොළ දෙනවා කියලා තමයි කියන්නේ කමතේ. මේ තියෙන උකුණු ගහ කට්ටිය දැකලා නැත්තම් පොඩ්ඩක් බලා ගන්න. මේ කියන්නේ උකුණු ගහනවා කියලා තමයි ඔකට කියන්නේ. කාලුකුණේ නම් පොඩ්ඩක් අන්තිම සවුත් වුණා. එකපාරටම වැස්සක් වගේ අපි කවර් කරගත්තා. ඇත්තටම ටිකක් ලොකුට සැරට වැස්සා. මොනවා කරන්නද කියලා අපි ටික වෙලාවක් හිටියා කොහොමද? පැය භාගයක් විතර ගිහින් වැස්ස පායවුවා. ඊට පස්සේ ටක් ගාලා සෙනි කණික්ටියත් අස්පස් කරගෙන අපි වැඩේට ආයෙත් එන්ටර් වුණා. මෙතන ඉඳන් මේ ෆෑන් එකේම තියෙනවා ෆෑන් එකක් ගහලා තියෙනවා මේ ට්‍රැක්ටරේ. ඒකින්ද ඒකෙන්ම කාට් අපිට අයින් කරගන්න පුළුවන්. මේ වැත හුලං කරනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ තියෙන නම් බෝල් ගන්නවා. මේ බෝල් අත්ත ඔයාලා දැකලත් ඇති. ගන්න ගියා ඇති. මේ තියෙන බෝල් අත්ත බෝල් ගන්නවා කියලා තමයි තියෙන්නේ. මේ නම් ඉතින් කූල්ල ඔයාලා දන්නවනේ. මේ තියෙන පෝරු ලෑල්ල. ඉතින් ගයිස් ඔය විදිහට වැඩි දෙයක් නම් ඉවර වුණා. කොහොමද ගන්නේ?